ඔන්න ඉතින් අද මං ඔයාලට අරන් ආවා ඊයේ කියලා දුන්නු රෝසමලේ මේ වීඩියෝ එකේ පාර්ට් 2 එකත් එක්ක. මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක බලලා එන්න. රෝසමල හදන විදිය කියලා දෙන්නේ. මේක කියලා දෙන්නේ මෙන්න මේ රෝසමලේ යට කොටස හදන්නේ කොහොමද කියලා. හරි අපි අද බලමු මේ වීඩියෝ එකෙන් රෝසමලේ මෙන්න මේ කොටස හදන්නේ කොහොමද කියලා. රෝසමලේ ඒ කොටස හදන විදිය ඉගෙන ගන්න කලින් ඉගෙන ගමු මැජික් රින් එකක් හදන්නේ කොහොමද කියලා. මොකද අපිට මේකට මැජික් රින් එකක් දාගන්න වෙනවා. මේ මැජික් රින් එකක් දාගන්න එක අපිට වැදගත් වෙන්නේ මොකක් හරි දෙයක් රවුමට ගොතනකොට ගොඩක් වෙලාවට භාවිතා වෙනවා මේ මැජික් රින් එක. දැන් අපි ඉස්සරහට වීඩියෝස් වලදී කියනවා ටියුලිප්ස් මල් එහෙම හදාගන්න විදිය ටියුලිප්ස් මල් වලට ඒ වගේ දේවල් වලට මැජික් රින් එක ඕනි වෙනවා. තව චූටි බබාලාගේ තොප්පි වලට ඒ වගේ දේවල් වලට මේ මැජික් රින් එක අපිට වැදගත් වෙනවා. ඉතින් අපි අද මේකෙන් ඉගෙන ගමු මුලින්ම මැජික් රින් එකක් දාගන්නේ කොහොමද කියලා. හරි. මං මේ පෙන්නන විදියට අර අපි ස්ලිප් නෝට් එකක් දාන්න ඉගෙන ගත්තේ. ඒ ස්ලිප් නෝට් එක දාන විදියටම මෙන්න මේ වගේ නූල මෙහෙම කරකවලා ස්ලිප් නෝට් එකක් හදාගන්න වගේ මෙන්න මෙහෙම ඇඟිල්ල වටේට නූල මෙන්න මේ විදිහට කරකවලා මේ නූලට යටින් මේක මෙහෙම ඇතලා අරගෙන අර ස්ලිප් නෝට් එකේදී වගේ තද කරන්න එපා. නූල තද කරන්නේ නැහැ. මොකද මේක රින් එක තියෙන්න ඕනේ රවුම. ඒ කියන්නේ රවුම තියෙන්න ඕනේ. මොකද අපි ඊළඟට ගොතන ගෙතුම් ටික ගොතන්නේ මේ රවුම ඇතුළේ. ඔන්න ආයෙත් බලන්නකෝ. මෙන්න මේ විදිහට නූල පටලවලා මේ නූලට යටින් මේක මෙහෙම ඇදලා අරගෙන තද කරන්න එපා. මෙන්න මේ විදිහට රවුම තියෙන්න ඕනේ. මෙහෙම තියෙද්දි මෙන්න මේ පෙන්නන විදිහට මේක හදාගන්න. ඔන්න ඔහොම නූල ගෙතුම් කටු අරන් මෙහෙම දාගන්න. පළවෙනි පාරට බලන කෙනෙක්ට නම් ඉතින් පොඩ්ඩක් අපහසුයි කියලා හිතෙන්න පුළුවන්. වීඩියෝ එකේ ඒ කොටස දෙපාරක් තුන් පාරක් විතර බලලා ඔයාලා ඒක දාලා පුරුදු වෙන්න. මං ආයෙත් කියලා දෙන්නම්. මෙන්න මේ විදියට ස්ලිප් නෝට් එක දානවා වගේ නූල මෙහෙම අතේ ඇඟිලි වල කරකවගෙන මෙන්න මේ නූලට යටින් මේක ඇදලා ගන්න. ඒ ඇදලා අරගෙන මේක ස්ලිප් නෝට් එකේදී වගේ තද කරන්නේ නැතුව මේ විදියටම තියාගෙන මේ නූල් කොටස මෙන්න මෙහෙම ගන්න. මේකට තමයි මැජික් රින් එක කියන්නේ. ඔන්න ආයෙත් බලන්නකෝ. මෙන්න මේ විදියට නූල පටලවගෙන මේ නූලට යටින් මේක අරන් මෙන්න මෙහෙම දාගන්න. හරි දැන් ඔයාලා මැජික් රින් එක හදන විදිහ දන්නවනේ. දැන් අපි අද අපේ වීඩියෝ එකට යමු. ඒ කියන්නේ රෝස මලේ යට කොටස හදන විදිහ බලමු. හදාන්න කලින් මම කියලා දුන්න විදිහට මැජික් රින් එකක් දාගෙන ඉන්න. මැජික් රින් එක මේ විදිහට දාලා මෙන්න මේ වගේ චේන් එකක් උඩට දාගන්න. චේන් එකක් උඩට දාගන්න කිව්වේ අපි ඊළඟට මේ මැජික් රින් එක ඇතුළට දාන්න යන්නේ ඩබල් ක්‍රොෂේ. හරි දැන් මේ විදිහට චේන් එක දාලා ඩබල් ක්‍රොෂේ 5ක් මේ මැජික් රින් එක ඇතුළට දාගන්න. ඩබල් ක්‍රොෂේ 5ක් දාලා පළවෙනි චේන් එක ඒ කියන්නේ මේ අපි දාපු පළවෙනි චේන් එකට මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට නූල කිතුම් කටුව කොහෙවත් පටලවන්නේ මේ මං කරන විදිහ බලන්නකෝ. දැන් මෙතනින් අපි ඩබල් ක්‍රොෂේ 5 දාලා ඉවර කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ අපි දාපු පළවෙනි එක තියෙන්නේ. මෙන්න මේ පළවෙනි තැනට මෙන්න මේ විදිහට මේක සම්බන්ධ කරන්න ඕනේ. ඔන්න දැන් රවුමක් වගේ ඇවිත් තියෙනවා. මේක සම්බන්ධ කරලා පොඩ්ඩක් මෙහෙම මෙන්න මේ යට නූල ඇදලා තද කරගන්න. එතකොට මේක රවුමක් වගේ එනවා. දැන් අපි මේ රවුම හදාගෙන ඉවර වෙලා මෙතනින් උඩට චේන් 7ක් දාගන්නවා.
මේ මෙතන දැන් අපි මේක සම්බන්ධ කරානේ. මේ සම්බන්ධ කරපු තැන ඉඳන් උඩට මෙන්න මේ මම පෙන්නන විදියට චේන් 7ක් දාගන්න. චේන් 7ක් දාගෙන දැන් මේ පළවෙනි එකට අපි දාගන්න ඕනේ සිංගල් ක්‍රොෂේ එකක්. දැන් අපි මෙන්න මෙහෙම චේන් 7ක් උඩට දාගත්තනේ. මේක දාගෙන ඉවර වෙලා ඊට පස්සේ මෙන්න මේ එක චේන් එකක් මෙතනින් අතෑරලා ඊළඟ චේන් එකට, ඒ කියන්නේ ගණන් කරලා බැලුවොත් මෙතන ඉඳන් 6 වෙනි චේන් එකට අපි සිංගල් ක්‍රොෂේ එකක් දාගමු. මෙන්න මේ විදිහට සිංගල් ක්‍රොෂේ එකක් දාගෙන ඊළඟ චේන් එකට අපි දාගන්නේ half double ක්‍රොෂේ එකක්. half double ක්‍රොෂේ එකක් තමයි අපි මේකට දාගන්නේ. චේන් 7ක් දාලා 6 වෙනි එකට සිංගල් ක්‍රොෂේ එකක් දාලා ඊළඟ එකට half double ක්‍රොෂේ එකක් තමයි දාගන්නේ. දැන් අපිට මෙතන ඊළඟ චේන් ඉතුරු වෙලා තියෙනවානේ. මේ චේන් ටික ඔක්කොටම ඩබල් ක්‍රොෂේ එක ගානේ දාගෙන එන්න. මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට ඩබල් ක්‍රොෂේ එක ගානේ දාගෙන එන්න. ඩබල් ක්‍රොෂේ ටික දාගෙන ඇවිල්ලා අවසාන එකටත් මේ ඩබල් ක්‍රොෂේ එකක්ම තමයි දාන්නේ. ඊට පස්සේ දැන් අපි මේක මේ ගොතන්න පටන් ගත්ත චේන් එක තියෙනවානේ. මෙතන චේන් 7ක් දාලානේ අපි පටන් ගත්තේ. ඒ චේන් එක නැතුව ඊළඟ චේන් එකට මේක අපි ස්ලිප් ටිච් එකකින් සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට තමයි අර කොලේ හැඩේ එන්නේ. දැන් මම මේ පෙන්නන විදියට මේක මේ විදිහට සම්බන්ධ කරගන්න. හරි, දැන් පේනව නේද? අපි අර ගොතන්න චේන් 7ක් උඩට දැම්මේ. ඒ චේන් එකට එහා පැත්තේ ඊළඟ එක හදාගද්දී මෙතනින්ම අර කලින් වගේ චේන් 7ක් උඩට දාගන්නවා. මේ විදියට චේන් 7ක් උඩට දාගෙන අර මම කලින් කිව්වා වගේම මෙතන එක චේන් එකක් අතෑරලා ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඊළඟ එකට half double ක්‍රොෂේ එකක් දාගන්නවා. ඉතුරු ඔක්කොටම ඩබල් ක්‍රොෂේ ටිකක් දාගන්නවා. ඒ විදිහට මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට දාගෙන දැන් අපි මේ චේන් 7 පටන් ගත්ත එක තියෙනවනේ. ඒකට ඊළඟ චේන් එකට තමයි සම්බන්ධ කරන්නේ. ස්ලිප් ටිච් එකකින් මෙන්න මේ විදිහට නූල ගෙතුම් කටුව මෙහෙම දාලා නූල මෙහෙම නිකම්ම ඇදලා ගන්න තියෙන්නේ. එතන ඔයාලට පැහැදිලි ඇති කියලා. මේ මම කියන ගෙතුම් ක්‍රම තේරෙන්නේ නැත්නම් පළවෙනි වීඩියෝ එක බලලා ඉන්න. මේ පැටර්න්ස් වල PDF ඕනේ නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම මේ වගේ මේ පැහැදිලිව ඒ කියන්නේ ඒවා විස්තර කරලා තියෙන PDF ඔයාලට දෙන්නම්. හරි, දැන් ඊළඟ එක බලන්නකෝ. මේ විදිහටම තමයි මේ මැජික් රින් එකේ තියෙන මේ චේන් ටික ඔක්කොම ඉවර වෙනකන් අපි හදාගෙන යන්නේ. දැන් අපි තුන්වෙනි එක හදනකොට මෙතනින් ආයි චේන් 7ක් උඩට දාගන්නවා. චේන් 7ක් මේ විදිහට උඩට දාගෙන පළවෙනි එක අතෑරලා ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඊළඟ එකට half double ක්‍රොෂේ එකක් දාගන්නවා. ඉතුරු ඔක්කොටම ඩබල් ක්‍රොෂේ එක ගානේ දාගෙන ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ජොයින් කරන්න තමයි තියෙන්නේ. මම මේ මෙච්චර ඔයාලට කියලා දෙන්නේ ඔයාලා හොඳටම මේක පැහැදිලිව ඉගෙන ගන්න ඕනේ හින්දා. ඊළඟට චේන් 7ක් දාගෙන පළවෙනි එක අතෑරලා ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ එකක් දාගෙන ඊළඟ එකට half double ක්‍රොෂේ එකක් දාගෙන ඉතුරු ඔක්කොටම ඩබල් ක්‍රොෂේ එක ගානේ දාගන්න. ඩබල් ක්‍රොෂේ මේ විදියට එක ගානේ දාගෙන මෙන්න මෙතන මේකට මේ විදිහට ගෙතුම් කටුව ඇතුල් කරලා නූල මේ වගේ අරගෙන ජොයින් කරන්න. මේ වගේ සම්පූර්ණ දැන් මේ ටික මම හදාගෙන ඉවරයි. මෙන්න දැන් මේ අවසානට ජොයින් කරන තැන තමයි මේ ටික මේ විදිහට ඔයාලා සම්පූර්ණම මේ රවුම ඉවර වෙනකම්ම හදාගන්න. දැන් මේ අවසාන තැන ජොයින් කරන විදිය තමයි මම මේ පෙන්නන්නේ.
දැන් මම මේ ටික හදාගෙන ඉවරයි. මෙතන ජොයින් කරන්න තියෙන්නේ අර කලින් කියලා දුන්නු විදියටම තමයි. ජොයින් කරලා ඉවර වෙලා ඔයාලා මතක ඇතුව මෙතෙන්ට චේන් එකක් මේ විදියට දාන්න. මොකද අපි දැන් නූල කපා ගන්න තමයි යන්නේ. ඒ හින්දා මෙතෙන්ට චේන් එකක් දාලා නූල මෙන්න මේ විදිහට කපන්න. නූල කපනකොට මේ තරම්වත් නූල ඉඩ තියලා කපන්න. මොකද අපි මේක රෝස මලට තියලා මහ ගන්න ඕනේ. රෝස මලට තියලා මහ ගන්න ඕනේ හින්දා නූල මේ වගේ ඉඩ තියලා කපන්න. හරි. නූල මේ විදිහට කපලා ගෙතුම් කටුව මෙහෙම ඇදලා ගන්න. දැන් අපි මේ කොටස හදාගෙන ඉවරයි. දැන් අපි මේක මලට ජොයින් කරන විදිය බලමු. ඊයේ වීඩියෝ එකේ හදපු මල මේකට මෙන්න මෙතෙන්ට මේක මෙහෙම ගානට තියාගෙන අර මෙන්න මේ වැඩි නූල් කොටසෙන් ඉදි කටුවකට මේක නූල දාගෙන මම මේ වීඩියෝ එකේ පෙන්වන විදියට මේක මහගන්න. මම පෙන්වන විදියට මේක මහගත්තට පස්සේ අපේ රෝස මලේ වැඩේ නම් හරි. ඊළඟට තියෙන්නේ රෝස මලට අදාළ කොලේ හදාගන්න විදිහ. රෝස මලේ කොලේ හදාගෙන නටුවට සම්බන්ධ කරලා රෝස මල අවසන් කරන්නේ කොහොමද කියලා තමයි ඊළඟට කරන්න තියෙන්නේ. මම ඒ ටික ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නම්. වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මොන වගේ වීඩියෝස්ද ඉස්සරහට ගේන්න ඕනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.